එක්තරා කාලෙක රජමාලිගාවේ අන්දරේ නමින් දක්ෂ විකටයෙක් සිටියා. ඔහු රජුට සේවය කළේ ඕනෑම කඩුවකට වඩා තීනු හාස්‍යයකින් යුක්තවයි. රාජසභිකයන් ඔහුට සමච්චල් කිරීමට උත්සාහ කළ සෑම අවස්ථාවකම අන්දරේ තමන්ගේ දක්ෂ උපක්‍රම මගින් ඔවුන්ගේ උඩංගුපම සිනහවට පත් කළා. දිනක් රජතුමා අන්දරේගේ බුද්ධිය පරීක්ෂා කිරීම සඳහා ඉටු කළ නොහැකි අසීරු කාර්යයක් ඔහුට පැවරීමට තීරණය කළා. අන්දරේ තම හාස්‍ය සහ බුද්ධිය භාවිත කරමින් කිසිවෙකුගේ සිත් නොරිදවා එම කාර්ය ඉතා දක්ෂ ලෙස නිම කළා. අන්දරේගේ මෝඩ ස්වරූපයට යටින් මහා ප්‍රඥාවක් සැඟවී ඇති බව රජතුමාට ඉක්මනින්ම වැටහුණා. එදින සිට රජුන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් ප්‍රඥාවේ සහ සිනාහවේ ඇති ශක්තිය කියා දුන් විකටයා ලෙස අන්දරේව සෑම විටම සිහිපත් කෙරුණා.